මම දහරේ ගිලිලා සාදුවදින් හිමි සිලසනවා සාදුවදින් හිමි සිලසනවා Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතන ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. ඔන්න මම අදත් තවත් ලස්සන vlog එකක් ඔයාලට ගෙනාවා. ඒ තමයි අපේ දන්සල. අපි ළමයි මේ පාර කහබත් දන්සලක් දෙනවා. අපි මේ කහබත් දන්සල බත් දන්සලක් දෙන්නේ first time. අපි කලින් දුන්නා ඉස්සර අපි දුන්නේ fruit salad and ice cream දන්සලක්. ඒක ඊට පස්සේ කොහොම හරි 3-4 පාරක් විතර දුන්නා. ඊට පස්සේ ඒක අපිට නැවතුණා. මොකද ඒ කියන්නේ ගෙදර අය ඒ කියන්නේ කට්ටියක් රට එහෙම නිසා මේ කොහොම හරි දෙන්න බැරි වුණා. දැන් හැමෝම ඇවිල්ලා ඉන්න නිසා අපි ගිය අවුරුද්දේ ඉඳන් ආයමත් පටන් ගත්ත අපේ දන්සල දෙන්න. අපි ගිය පාර ගිය අවුරුද්දේ දුන්නා අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අපි මේ පාර පොසොන් එකට දෙන්න හිතුවා අයිස්ක්‍රීම් විතරක් නැතුව කහබත් එක්ක ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් දෙනවා කියලා. මේ දන්සල දෙන ළමයි අපේ අම්මා තමයි. මේ ළමයි පොය දවසට කලින් දවසේ අපි දවල් වෙලාම පටන් ගත්තා ටෙන්ට් එක ගහන ඒවර ටික. ඊට පස්සේ හවස 4ට විතර උයන වැඩ ටික පටන් ගත්තා. මොකද නැත්තම් වෙලා නෑනේ කරන්න. ඒක නිසා අපි දන්සලට හදන්නේ ළමයි කහබත් මොනවාද ඇම්බ්‍රෙල්ලා චට්නි එකක් හදනවා, සෝයා ඩෙවල් එකක් හදනවා, පරිප්පු හදනවා, chili paste හදනවා. සෝයා ඩෙවල් එක හදන ළමයි කංකුම් එහෙම දාලා එහෙම මික්ස් එකක් හදන්නේ. ගමේ කට්ටිය ඊට පස්සේ අඳුරන අය එහෙම ආව අපිට හෙල්ප් කරන්න. මේ කලින් අපි මොනවාද පපඩනුත් මේ බැදලා එහෙම තියාගන්නවා කපලා. නැත්තම් මේ උදේ අපි ස්ටාර්ට් කරන දන්සල 12ට කියලා තමයි දාලා තියෙන ටයිම් එක. ඉතින් ඒ වෙද්දී ඔක්කොම කරන්න අමාරුයිනේ එච්චර කොටකට හදන්න. ඒක නිසා අපි කලින් පපඩන් ටික කපලා ඒක බැදලා තියාගන්නවා. ඊට පස්සේ මොනවාද සෝයා ඩෙවල් එකට ඕනි කරන සෝයා ටික බැදලා තියාගන්නවා. chili paste එකත් අපි කලින් දවසේ හදලා තියාගන්නවා. ඊට පස්සේ ඊළඟ දවසේ තමයි ඇම්බ්‍රෙලා චට්නි එක, පරිප්පු බත් එක, ඊට පස්සේ මොනවාද පපඩම් එක අපි අර මොනවාද මුරුක්කු ඒව දාලා මික්ස් එකක් තමයි හදන්නේ. ඉතින් පපඩම් බැදලා තියාගෙන ඊළඟ දවස් තමයි ඒ මික්ස් එක හදන්නේ. සෝයා එකත් එහෙමයි. සෝයා ටිකත් බැදලා තියාගෙන ඊළඟ දවසේ කංකුම් එහෙම දාලා ඒ ඩෙවල් එක හදනවා. නැත්තම් එකපාර කරන්න බෑනේ. ඔක්කොම ටික අපි වෙනම උයන්න මේ අංකල් කෙනෙක් එක්කන් ආවා අපේ ගෙවල් ළඟ උයන අංකල් කෙනෙක් ඉන්නවා. ඉතින් එයා කිව්වා එයා ඔක්කොම ටික කරන්නම් එහෙම කියලා. ඇත්තටම ඒ අංකල් මාරම හොඳයි. එයා තනියම ඔක්කොම ටික කරා. කිසිම එයාට උදව්වක්වත් එහෙම කරන්න ඕනේ නැහැ. අපිට වෙන අනිත් අය ටික කරන්න තියලා එයා ඒ උයන වැඩ ටික බලාගත්තා. එයාට අපි කරලා දුන්නේ ඔය ලුණු සුද්ධ කරලා ඒ අර ඕනේ ටික ලං කරලා දුන්න ටික විතරයි. අනිත් ඔක්කොම එයා කරා. ඉතින් අපිටත් මාරම ලේසි වුණා ඒක නිසා මේ වැඩේ කරන්න. උයන වැඩ ටික ඒ පැත්තෙන් කරනකොට මේ පැත්තේ හට් එක ගහන වැඩ ටික යනවා. අපේ අයියාගේ යාළුවෝ කට්ටිය තමයි ආවේ අපිට උදව් කරන්න. එයාලා ඔක්කොම ටික කරා. තව අපේ මාමයි එහෙම වටපිටාවේ අංකල්ලා දෙනෙකුත් හිටියා. එහෙමයි අපේ අයියයි මල්ලි එහෙම එයාලගේ යාළුවෝ එහෙම තමයි ආවේ. මේ ළමයි අපේ හාගෙදර චූටි බබා. එයාත් ඉතින් මාත් එක්ක කෝලම් කර හිටියා. Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. ඔන්න අද තමයි පොසොන් පෝය දවස. අද තමයි අපේ දන්සල ළමයි. මම දැන් චුට්ටක් නිදාගෙන නැගිට්ටා. මොකද මේ ඊයේ රෑ එළි වෙනකම් වැඩ කරා. කොහොම හරි
ඊට කලින් දවස්වල ඉඳන්ම ඒ කියන්නේ බඩු කියන්නේ හැම වැඩ කළා මාරම මහන්සි. ඒක නිසා මම පැය දෙකක් විතර නිදාගත්තා. මොකද දැන් ආයිමත් දැන් එක දිගට වැඩනේ හවස් වෙනකම්ම. ඒක නිසා මේ නැත්තම් අමාරුයිනේ. මේ කොහොම හරි දැන් තමයි මම නැගිට්ටේ. දැන් නම් 7:02 වෙලාව හරියටම. එළිය කට්ටිය වැඩ මේ මම ඒක නිසා දැන් නැගිට්ට ගමන්ම මේ චුට්ටක් මේ ඔයාලට කතා කරන්න ඕන කියලා හිතුණා. මොකද එළිය 7:00යිනේ. ඒක නිසා මගේ ඇස් දෙකක් වෙලා තියෙන්නේ. එහෙම තමයි. ඉතින් අද මේ මොකද වෙන්නේ? එහෙම චූටි වීඩියෝ ක්ලිප්ස් මට පුළුවන් විදිහට මම ඔයාලත් එක්ක අරන් ෂෙයා කරගන්නම්. එහෙම එක දිගටම ඉතින් වීඩියෝ කරන්න බැරි වෙයි. මොකද සේනක එක කියන්නේ දැන් වැඩනේ. ඒක නිසා මම පුළුවන් විදිහට පුළුවන් තරම් try කරනවා ඔයාලට වීඩියෝ ෂෙයා කරගන්න. එහෙනම් බලන් ඉන්නද මොකද වෙන්නේ? අපේ දන්සලට ගොඩක් සෙනග එනවද? අපි මොනවද දන්සලට හදන්නේ කහබත් එක්ක? ඒ ඔක්කොම මම يعني මේ පෙන්නන්නම් පස්සේ. දැන් මම ඉක්මනට වොෂ් එකක් දාගෙන යන්න ඕනේ. මේ වැඩ තියනවනේ. ඒක නිසා මේ එහෙනම් අපි පස්සේ හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි. මම ඊට පස්සේ ළමයි නැගිට්ට ගමන් චුට්ටක් ගියා එළියට. මොකද වෙන්නේ බලන්න. කට්ටිය කියන්නේ උදේ පාන්දර ඉඳන් ඒ කියන්නේ නිදියගෙනත් නැහැ සමහර අය. එක දිගටම වැඩ. කියන්නේ අරහේ කියන්නේ පුටු ඒ දේවල් හදලා ඒ වටේම ඔක්කොම කවර් කරන්න එහෙමත් ඕනනේ. ඒ දේවල් කරනවා. මමත් ඉතින් චුට්ටක් ගියා බලන්න. හොඳටම වැහලා ළමයි මේ කියන්නේ ඒ මම යනකොටත් වැහිපොත වගේ තියෙනවා. අපි බයෙන් හිටියේ දන්සලාවේ හොඳටම වහී මේවා කරගන්න බැරි වෙයි කියලා. අපි ඊට පස්සේ මේ උදේ බාරෙකුත් ගැට ගැහුවා. මේ හරියට ඒ ටික කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඊට පස්සේ මේ ළමයි වෙලාව මම හිතන්නේ 10ට විතර. දැන් තමයි බත් එක මේ අර ලුණු එහෙම බෙදලා දාලා මික්ස් කරේ ලං වෙලා. ඊට පස්සේ මොනවාද අඹ චට්නි එක, chili paste එක ඒ ඔක්කොම අපි පිරිවරට ස්ටෝර් කරලා තියාගත්තා. පරිප්පු ඒ ඔක්කොම දේවල්. ඊට පස්සේ මේ තමයි පැය භාගයකට විතර කලින් මම හිතන්නේ 11ට විතර මේ ඔක්කොම අපි බෙදලා රෙඩි කරා. අපි ඒ කියන්නේ බෙදලා මේ එතනින් බෙදන තැනින් තිබ්බ සෙට් එකක් තව සෙට් එකක් බෙදලා එක්ස්ට්‍රා වෙනම තියාගත්තා. මොකද ඉවරෙන් දාන්න ඕනේ. ඒක නිසා එහෙනම් අපි බලමු අපි මොනවද හැදුවේ කියලා. මේ තමයි අපේ කහබත් එක. එතකොට මේ තමයි අපේ පරිප්පු එක. මේ තමයි අපේ සෝයා ඩෙවල් එක. එතකොට මේ තමයි අපේ අම්බ්‍රෙලා චට්නි එක. මේ තමයි අපේ chili paste එක. එතකොට මේ පපඩම්. අපි පපඩම් එක බෑග් එකකට දාලා මේ ගැට ගහලා තමයි ඔක්කොම තිබ්බේ. ඒ වෙලේ මේ දෙනකොටම මේ ගන්න. ඊට පස්සේ අපි කොහොම හරි බැන එකේ දැම්මේ 12 කියලා. හැබැයි අපි 11:00 වෙනකොට වගේ ඔක්කොම රෙඩි වෙලා තියෙන නිසා පටන් ගත්ත දන්සලා දෙන්න. අපි ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරේ ළමයි එතන වැඩ කරපු අය සහ අපේ එතන හිටපු වැඩිහිටි අයට ඉස්සෙල්ලාම දීලා තමයි අපි ස්ටාර්ට් කරේ දන්සල. ඊට පස්සේ මේ පැත්තෙන් අයිස්ක්‍රීම් ටික යනවා. අපි වෙනම හැම එකටම එක එක්කෙනා දාලා හිටියේ. ඔයා මේක කරන්න ඔයා මේක කරන්න. නැත්තම් එක වැඩක්වත් හරියට වෙන්නේ නැහැ නේ. ඒක නිසා අයියයි ඒ යාළුවෝ සෙට් එක පාරේ මොනවාද වාහන නවත්තන ඒ වැඩ ටික කරා. එහෙම අපි හැමෝම වැඩ බෙදාගෙන කරේ. එතකොට හැමදේම ලේසි කරන්න. මම හිතන්නේ ඒක හොඳ පුරුද්දක් ඇත්තටම. මොකද හැම වැඩක්ම එහෙම කරනකොට ඇත්තටම ලේසි. ළමයි අර හරියට වීඩියෝ ටික ගන්න බැරි වුණා ඇත්තටම. මොකද එකපාරට සෙනඟ වැඩි වුණා පටන් ගත්තාම එක දිගටම ආවා. ඊට පස්සේ මම මේ වීඩියෝ කරන ඒවා මුකුත් මතක වුණෙත් නැහැ. ඒ ඔක්කොම නවත්තලා මේ බෙදන එක තමයි කරේ එක දිගටම. ඊට පස්සේ කොහොම හරි හවස් වෙනකොට
කොහොම හරි අපි දාන්සර පටන් ගත්ත 11 මාට්ටනේ. ඊට පස්සේ කොහොම හවස අපි ඉවර කරේ 5 මාට්ට විතර තමයි දාන්සල අපි නැවැත්තුවේ. අපි ඒ වෙනකම්ම එක දිගටම දාන්සල දුන්නා. සෙනගත් ආවා. කොහොම හරි අර ඉවර වෙන්න ඕනමනේ තියලා සෙනග අඩු වෙලේ තමයි ඔය මම චූටි වීඩියෝ ක්ලිප්ස් එකතු කරගත්තේ එක එක්කෙනාට කියලා. එහෙම ඔය මම තමයි සෝයා ඩෙවල් එක බෙදුවේ. මම කියන්නේ එක දෙයක් නෙමෙයි පෙලක් වෙලාවට මේ දෙකක් බෙදුවා. මොකද එක ඔය වැඩ මේ වුණාම එක එක්කෙනා ගියාම ඊට පස්සේ එක අතකින් මොන හරි තව දෙයක් දානවා අනිත් අතෙන් තව දෙයක් දානවා. එහෙමත් බෙදුවා. හදිස්සියට මේ මොකද කරන්න ඕනේ ඒක නිසා. මේ ළමයි මගේ යාළුවා. එයා මේ මගේ යුනියර් එකේ යාළුවෙක්. එයත් උදේම ආවා මේ අපේ දන්සලට අපිත් එක්ක වැඩ කරන්න ගැන අපිට උදව් කරන්න එහෙම. මේ වෙලේ නම් මාරම මේ අමාරුවෙන් හිටියේ. මොකද අර මාස් එකක් දාගෙන තෝඩියේ මේ හෙඩ් කැප් එකක් දාගෙන එක දිගට අනික බෙදනවා ඉවරයක් නැහැ. අත් දෙකත් රිදෙනවා. කොහොම හරි ඉවසගෙන හිටියා. හැමදාම නැහැනේ. මේ එක දවසින් ඉතින් මේ වගේ වැඩ කරන්න අපි ඒක නිසා කොහොම හරි එක පාට සෙනඟ වැඩි වුණා, එක පාට කොහොම හරි අඩු වුණා. ඔහොම බැලන්ස් එකේ ගියා. මම ඒ කියන්නේ බෙදන්න ඉඳලා එක පාට ඊට පස්සේ මේ අපි අතනින් තමයි ඒ කියන්නේ පාර ළඟින් පොලිම තිබ්බේ. එතනින් තමයි ටික එවලා ඊට පස්සේ මෙතනත් මේ අර කට්ටිය ගැන පොර කන්න හදනවා. දැන් අර පාර ළඟයි මෙතනත් බලන්න ඕනේ එහෙමනේ. ඒක නිසා මම ඊට පස්සේ මේ මෙතන මේ කට්ටියව තියාගෙන අඩු වෙනකොට එහෙම ඇතුළට එවුවා. මම කියන්නේ එක වැඩක් නෙමෙයි ගොඩක් දේවල් කරා. ඊට පස්සේ මේ සෙනග අඩු වුණ ගාම මම ඉඳගෙන මේ අයිස්ක්‍රීම් එකක් කෑවා. මොකද පුදුම තරම් මහන්සි. ඒක නිසා මේ බත් දාන්සලා දෙනවා කෙනෙක් ළමයි ඇත්තටම ලේසි නැහැ. ගොඩක් අමාරුයි. ගොඩක් කට්ටිය ඕනේ. ඒ කියන්නේ ලේසි කරන්න හැබැයි කට්ටිය ඕනේ. කට්ටිය ඉන්නවා නම් ගොඩක් අය ඉන්නවා නම් කරන්න ඇත්තටම ලේසි. උදව් කරන්න කට්ටිය. මෙතන ළමයි ඒ කියන්නේ අර අයිස්ක්‍රීම් දෙන එක අපි හැදුවේ පටන් ගන්න තැනමනේ. ඒක නිසා ගොඩක් අය අර මේ අයිස්ක්‍රීම් දාන්සලට වෙනම පොලිමක් හැදිලා බත් දාන්සලට වෙනම පොලිමක් හැදිලා. ඒ එහෙම කරන්න බෑනේ මෙතන. එතකොට අර ගොඩාක් අර මේ සෙනඟ පිල්ල එහෙම මේවා වුණා. ඊට පස්සේ මේ අපි ඒක ඊට පස්සේ බත් කෑවොත් විතර අයිස්ක්‍රීම් දෙන්න කියලා එක පොලිමක් හදලා මේවා කරා. මේ ඊට පස්සේ දාන්සල ඉවරලා මේ මං හිතන්නේ 7ට විතර මේ ඔක්කොම අපි ඉවර වුණ ගමන්ම අස් කරලා හට් ගලවලා ඒ ඔක්කොම ක්ලීන් කරා ඒ වෙලෙම. නැත්තම් කරන්න බෑ ඊළඟ දවසේ අමාරු වෙනවනේ කොහොමත් මහන්සියට. ඒක නිසා ඊට පස්සේ මම මේ දා වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා. අපේ ගෙදර ළඟ ළමයි තියෙන භක්ති ගීත මේ ප්‍රසංගයක් කියන්නේ භක්ති ගීත කියනවා. ඒ කියන්නේ අපේ අක්කා කෙනෙක් කරනවා මේ ඩාන්සින් ක්ලාස් තියනවා මෙතන. ඉතින් එයාගේ ඩාන්සින් ක්ලාස් එකේ ළමයට එකතු කරන් යා භක්ති ගීත මේ ප්‍රසංගයක් නේද? ඔව් එහෙම එකක් ඕගනයිස් කරා. ඉතින් මේ එහෙම ලොකු එකක් නෙමෙයි. එයා පුළුවන් විදිහට ඒක ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් ගොඩක් අය ඇවිල්ලත් හිටියා බලන්න. ඒක ඇත්තටම ලස්සනයි. මම මේ ෆස්ට් ටයිම් තමයි මම භක්ති ගීත මේ අහන්න ගියේ. ඊට පස්සේ අපේ මල්ලිලා ටික එහා පැත්තේ ගෙදර හැම මල්ලිලා ටික එකතු වෙලා කැරකෙන කූඩුවක් හැදුවා. අපි දවස් 2-3ක්ම ගිහින් යාලට හෙල්ප් එකක් දුන්නා. ඉතින් මේ ඒ කැරකෙන කූඩුව බලන්නයි භක්ති ගීත අහන්නයි ගොඩක් අය ඇවිල්ලා හිටියා. අපි ගියා ඉතින් ඉක්මනට මහන්සි බැලුවේ නෑ. ඔෂ්‍යයක් දාගෙන ඉක්මනටම ගියා එතනට. ඇත්තට මේක මේ මාරම ලස්සන තිබ්බා. මමත් ෆස්ට් ටයිම් තමයි මේ වගේ දෙයකට ගිය බලන්න. ඒක ගොඩක් ලස්සන තිබ්බා. ඒ අක්කා ඒ කියන්නේ යාට පුළුවන් විදිහට ඒක කරලා තිබ්බා. ඉතින්
ඉතින් ඔන්නෝම තමයි ළමයි මගේ පොසොන් දවසේ ගෙවුනේ. මං හිතනවා ඔයාලා හැමෝම මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. එහෙනම් මම මෙතනින් මගේ vlog එක නවත්තනවා. තවත් ලස්සනම දවසක ලස්සන vlog එකක් අරන් එනකන් ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. bye bye.